හරි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිව්ටන් නියම සම්බන්ධව. නිව්ටන් නියම හොයාගත්තේ සර් අයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයා. ඔයාලා දන්නවනේ ඇපල් ගෙඩියක් ඔලුවට වැටෙන එක්කෙනා. ඒතර මෙයා තමයි ගුරුත්වාකර්ෂණ බලය හොයාගත්තේ. ඇපල් ගහක් යට. එතකොට මෙයාගේ ඔලුවට වැටුණා ඇපල් ගෙඩිය. අපි නම් මොකද කරන්නේ? අපි නම් මේක කාලා අනිත් පැත්ත හැල නිදා ගන්නවා. හැබැයි මෙයා කරේ මේක ඇයි කොහොමද මේ ඇපල් ගෙඩිය පල්ලෙහාට වැටුනේ? නැත්නම් මේක උඩට යන්න තිබ්බනේ. නැත්නම් මේක වෙන දිහාවකට යන්න තිබ්බනේ. මෙයා මේක ඔස්සේ කල්පනා කරලා ගුරුත්වාකර්ෂණ බලය කියන එක හොයාගත්තා. ඉතින් අපි මේ සර් අයිසැක් නිව්ටන් හොයාගත්තු නියම තුන සම්බන්ධව තමයි කතා කරන්නේ. ඒක අපි පළවෙනියටම නිව්ටන්ගේ පළවෙනි නියමය ගැන කතා කරමු. දැන් අපේ ගොඩක් අයට යාව කටපාඩම් කරනවා. දැන් අපි බලමු මේ නිව්ටන්ගේ පළවෙනි නියමය. දැන් මේක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමය. ඔයාලට පුළුවන් මේක දැන් කටපාඩම් කරගන්න. දැන් බලන්න ඔයාලට පේනවා ඇති මේ කියව ගන්න චුට්ටක්. බාහිර අසමතුලිත බලයක් නොයදෙන තාක්කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයේ සරල රේඛීයව චලනය වෙමින් පවතී. දැන් ඔක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමය. හැබැයි මේක කියවුවට අපිට ඒක අවබෝධ වෙන්නේ නැහැ. දැන් විද්‍යාව ළමයිට අමාරු වෙලා තියෙන්නේ මේක මේ අවබෝධ කරගන්නේ නැහැ. නිකන් කටපාඩමින් නිව්ටන් නියමය පාඩම් කරගන්න. හැබැයි විභාගෙට ගියාම කටපාඩමින් පාඩම් කරපු එක විභාගෙට ලියන්න බෑ. දැන් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අහන්නේ මේ නියමය අවබෝධ වුණාද කියන එක. ඒතර අපි බලමු දැන් අපි දැන් මේක අවබෝධ කරගන්න යන්න. දැන් ලොකු විස්තරයක් මෙතන තිබ්බට දැන් බලන්න බාහිර අසමතුලිත බලයක් නොයදෙන තාක්කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛීයව චලනය වෙමින් පවතී. දැන් මේක කියවුවට ඔයාලට අවබෝධ වෙන්නේ නැහැ. හරි අපි මේකේ ප්‍රධාන වචන කීපයක් highlight කරගමු. දැන් ඔයාලට පේනවා මේ නිව්ටන්ගේ පළවෙනි නියමේ මම ගන්නවා මෙතන බලයක් කියන වචනේ. බලයක් ක්‍රියා යෙදෙන තාක්කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛයේ චලන. දැන් මම ගන්නවා නිශ්චලතාවයේ කියන වචනය. තව අපි ගමු ඒකාකාර ප්‍රවේගයෙන් කියන වචනේ අපි highlight කරගමු. දැන් ඔයාලට පේනවා වචන තුනයි මම මේකේ අරන් තියෙන්නේ. බලයක්, නිශ්චලතාවයේ, ඒකාකාර ප්‍රවේගය. දැන් අපි බලමු දැන් නිශ්චලතාවය සහ ඒකාකාර ප්‍රවේගය කියන එක පොඩ්ඩක් බලමු. දැන් අපි දන්නවා නිශ්චලතාවය කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දකිනවා නේ බුදු පිළිමයක් ගෙදර නිශ්චලතාවයේ තියෙනවා. ගෙදර තියෙන නවත්තපු වාහනයක් නිශ්චලතාවයේ තියෙනවා. ඒක පැහැදිලි නෙමෙයි නිශ්චලතාවයේ තියෙන්නේ. අනිත් එක අපි ගමු මේ ඒකාකාර ප්‍රවේගය. නේ වාහනයක් ගමන් කරනකොට ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. දැන් සූර්යයා වටා ග්‍රහලෝක ඒකාකාරව ගමන් කරනවා. දැන් ඒකාකාර ප්‍රවේගය. දැන් අපිට තේරෙනවා මේ බලයක් නොයදෙන තාක්කල් තමයි වස්තුවක් නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් ඉන්නවා කියන්නේ. දැන් මේ නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගය කියන්නේ වස්තුවක අවස්ථිතික අවස්ථාව කියලා අපි කියනවා. අවස්ථිතික අවස්ථාවක් කියන්නේ මොකද්ද? දැන් අවස්ථිතික අවස්ථාවක් කියලා කියන්නේ එයා ඉන්න කැමති අවස්ථාව. එයා ඒක වෙනස් කරන්න කැමති නෑ. දැන් අපි ඉන්න කැමති අවස්ථා තියෙනවනේ. අපි කැමති පුටුවක ඉඳගෙන නේද? නිදහසේ ඉන්න ටීවී බලන්න කැමති. නැත්නම් ෆෝන් එක ඔබ ඉන්න කැමති අවස්ථාව. දැන් ඕක වෙනස් කරන්න ලොකු බලයක් යොදන්න එපා. නැත්තම් උදේ පාන්දරට නේ බෙඩ් සීට් එකක් පොරවගෙන වකුටු වෙලා නිදාගෙන ඉන්න කැමති. ඕක වෙනස් කරන්නනේ දෙමව්පියන්ට ලොකු ආයාසයක් යොදන්න ඕනේ. ලොකු බලයක් යොදන්න ඕනේ. ඒ වගේ තමයි වස්තුවක් ඉන්න කැමති අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි නිශ්චලතාවය. හරි අපි දැන් බලමු මේ වස්තුවක් නිශ්චලතාවේ ඉන්න අවස්ථාවක්. දැන් මෙන්න මේසයක් මත වස්තුවක් නිශ්චලව තියෙනවා කියලා අපි හිතමුකෝ. ඔන්න නිශ්චලතාවයේ තියෙනවා. දැන් මේකට අසන්තුලිත බලයක් තියෙනවද? දැන් මේකේ අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය මෙයාගේ පල්ලෙහාට ක්‍රියා කරනවා. ඊට සමාන බලයක් මෙහෙම ප්‍රතික්‍රියා බලයක් ඉහළට ක්‍රියා කරනවා. හැබැයි මේකේ අසන්තුලිත බලයක් නැහැ. අසන්තුලිත බාහිර බලයක් නැහැ මේකේ. කොහෙන්වත් කවුරුත් අල්ලු කරන්නේ නැහැනේ. එතකොට මේක නිශ්චලතාවයේ තියෙනවා. ඒක අපිට පැහැදිලි. ඒතර නිව්ටන්ගේ පළවෙනි නියමයේ එක අවස්ථාවක් අපිට පැහැදිලි. නිශ්චලතාවයේ තියෙනවා අසන්තුලිත බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැත්තම්. හැබැයි අපිට අනිත් එක පැහැදිලි නැහැ. දැන් අපි ගමු අනිත් අවස්ථාව. දැන් වස්තුවක් අසන්තුලිත බාහිර බලයක් ක්‍රියා නොකරන විට ඒ වස්තුව නිශ්චලතාවයේ තියෙනවා. ඇයි අපි දකින ගොඩක් වස්තු නිශ්චලතාවයේ තියෙනවා. එතකොට ඒක අපිට පැහැදිලි. අනිත් කාරණාව තමයි අසන්තුලිත බාහිර බලයක් ක්‍රියා නොකරන විට වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. දැන් ඒක අපිට පැහැදිලි වෙන්නේ නැහැ. දැන් අපි මෙහෙම හිතමු. දැන් අපි විද්‍යාගාරේ තියෙන ට්‍රොලියක් ගමුකෝ. දැන් මේකට අපි තල්ලුවක් දානවා. මෙහෙම බලයක් යොදනවා මේ පැත්තට.
හැබැයි මේකේ මේ බලයක් යොදනකොට මේක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් තියෙන්න බෑ. අපි බලය යොදලා අතෑරියන් පස්සේ මේක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් තියෙන්න. හැබැයි එහෙම තියෙන්නේ නෑනේ මේක. මේක යම් දුරක් ගිහිල්ලා නතර වෙනවා. නතර වෙන්න හේතුව මේකේ අසන්තුලිත බාහිර බලයන් ක්‍රියා කරනවා. මොනවද? මේකේ ඝර්ෂණ බලය. ඊට පස්සේ පොළවත් එක්ක තියෙන ඝර්ෂණ බලය. මේවා තමයි අසන්තුලිත බාහිර බලයන් ක්‍රියා කරන නිසා තමයි මේක නතර වෙන්නේ. හිතන්න අපි මේක සුමට පෘෂ්ඨයක තියලා තියෙනවා කියලා. මේ පෘෂ්ඨයේ මේ වගේ කිසිම ඝර්ෂණ බලයක් නැහැ. එහෙනම් මේක අපි පොඩ්ඩක් තල්ලු කරාම මේක කවදාවත් නතර වෙන්නේ නැතුව ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. එහෙනම් මේක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ. වස්තුවකට අසන්තුලිත බාහිර බලයක් යෙදෙන්නේ නැති තාක්කල් එක්කෝ ඒ වස්තුව නිශ්චලතාවයේ තියෙනවා. එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතිනවා. ඉතින් ඒකට උදාහරණයක් තමයි අපි ගත්තොත් එහෙම අර හිම මත ලිස්සන ක්‍රීඩා කරන කට්ටියනේ. එයාලා ටිකක් දුර දුවන් ගිහිල්ලා නතර වුණාන් පස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන නතර වෙන්නේ නැතුව. හැබැයි යම් ප්‍රමාණයක් නතර වෙනවා. ඒ හිමවලත් පොඩි ඝර්ෂණ බලයක් හරි තියෙන නිසා. මේ ඝර්ෂණ බලයක් තිබ්බෙම නැත්නම් එහෙම මේක කවදාවත් නතර වෙන්නේ නැතුව ඒකාකාර ප්‍රවේගය යනවා. උදාහරණයක් ගන්න පුළුවන්. සූර්යයා වටා පෘථිවිය හැමදාම භ්‍රමණය වෙනවා. කවුරුත් බලයක් යොදන්නේ නැහැ. හැබැයි මේක නතර වෙන්නේ නැහැ. හැමදාම කැරකෙනවා. එතකොට අනිකුත් ග්‍රහලෝක අනිකුත් වස්තු සූර්යයා වටා පරිභ්‍රමණය වෙනවා. මේ සියල්ලම නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව ක්‍රියාත්මක වන අවස්ථා. අනිත් තව අවස්ථාවක අපි බස් එකකට නැග්ගාම දැන් බස් එකට නැග්ගොත් එහෙම නිශ්චලතාවයේනේ අපි ඉන්නේ නැගපු ගම. හැබැයි බස් එක ගමන් කරන්න ගන්නකොට අපි මොකද වෙන්නේ? පිටිපස්සට වැටෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව මොකද්ද? අපි ඉන්න කැමති නිශ්චලතාවය. හැබැයි බස් එක අද්දනකොට ගමන් කරනකොට අපේ කකුල් බස් එකේ ගෑවිලා තියෙන. එතකොට බස් එක යනවා අපේ කකුලුත් බස් එකේ ප්‍රවේගයෙන් යන්න යනවා. හැබැයි අපේ උඩ කොටස තියෙන්නේ නිශ්චලතාවය. ඒ හින්දා තමයි අපි පිටිපස්සට වැටෙන්න යන්නේ. ඒ කකුල් දෙක ඉස්සරහට යනකොට අපේ උඩ කොටස එතනම තියෙනවා. එතකොට අපි පිටිපස්සට වැටෙනවා. ඒ හින්දා අපි මොකද කරන්න ඕනේ? අපි මොකක් හරි දෙයකින් අල්ල ගන්න ඕනේ බස් එකේ ප්‍රවේගයට එන්න. අපි හිතමුකෝ බස් එක දැන් වේගෙන් ගිහිල්ලා ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට බල්ලෙක් හරි පැනලා බ්‍රේක් ගහනවා. දැන් අපිත් ඉන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් බස් එකේ ප්‍රවේගයෙන්. හැබැයි බස් එක බ්‍රේක් ගහනවා. එයාට අසන්තුලිත බාහිර බලයක් ලැබෙනවා. හැබැයි අපේ කකුල් ගෑවිලා තියෙන බස් එකේ. එතකොට කකුල් වලටත් අසන්තුලිත බාහිර බලයක් ලැබෙනවා. හැබැයි අපේ උඩ කොටසට අසන්තුලිත බාහිර බලයක් ලැබෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? බස් එක වේගය අඩු වෙනකොට අපේ ඇඟේ උඩ කොටස ඉස්සරහට විසි වෙනවා. ඒ හින්දා අපි මොකද කරන්නේ? මේ අවස්ථාවේදීත් වෙනත් මොකක් හරි දෙයකින් බස් එකේ තියෙන දෙයකින් අල්ල ගන්න ඕනේ. එතකොට මෙන්න මේක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියවෙන්නේ. අසන්තුලිත බාහිර බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුවක් නිශ්චලතාවයේ තියෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන්ම ගමන් කරනවා. මම හිතන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමය ඔයාලට අවබෝධ වෙන්න ඇති. නිව්ටන්ගේ පළවෙනි නියමය කටපාඩම් කරනවට වඩා